අද නම් ඔයාලත් එක්ක කතා කරන්නේ වීඩියෝ එකක් ගැන නෙමෙයි. ඔයාලගේ ජීවිතය ගැන. පොඩ්ඩක් ඇස් පියාගෙන හිතන්න. අදරයා ඔයා නිදාගන්න ගියාට පස්සේ හෙට උදේ ඔයා ආයෙ ඇහැරුණේ නැත්නම් එහෙමත් නැත්නම් අදින් පස්සේ ඔයා මේ ලෝකයෙන් නිහඬ වුණොත් ඔයාව ඇත්තටම හොයන ඔයා නැති අඩුව දෙනිලා හදවතින්ම අඬන කී දෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවද? අපි හැමෝම ජීවත් වෙන්නේ මිනිස්සු පිරීලා ඉන්න ලෝකෙක. හැබැයි ඒ හැමෝම අපේ මිනිස්සුද? අද වීඩියෝ එකේ නම තමයි ඔබ නිහඬ වුණොත් ඔබව හොයන්නේ කවුද? මේ වීඩියෝ එක ඉවර වෙනකොට ඔයා වටේ ඉන්න මිනිස්සු දිහා බලන විදිහ සහ ඔයාගේ ජීවිතය ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. අද අපිට Facebook, WhatsApp, Instagram යාළුවෝ දහස් ගණන් ඉන්නවා. පෝස්ට් එකක් දැම්මම ලයික් 100 ගණන් වැටෙනවා. හાર્ට් එකක් නැති පෝස්ට් එකක් නැති තරම්. හැබැයි මේ ලයික් එකක් දාන කෙනෙක්වත් දන්නවද ඔයා ඒ පෝස්ට් එක දාන වෙලාවේ ඔයාගේ හිත ඇතුලේ කොච්චර ගින්දරක් තිබුණද කියලා? අපි හිතාගෙන ඉන්නවා අපේ නොටිෆිකේෂන්ස් වැඩි වෙනකොට අපිට මිනිස්සු වැඩි කියලා. ඒක තමයි ලොකුම රහස. ඒ මිනිස්සු ඉන්නේ ඔයාගේ සතුට දකින්න විතරයි. ඔයා සතුටින් ඉන්නකම් ලස්සනට පින්තූර දානකම් ඒ අය ඔයා එක්ක ඉඳී. හැබැයි ඔයා නිහඬ වුණු දවසට ඔයාට ප්‍රශ්නයක් වෙලා කොනකට වුණු දවසට ඒ එක ලයික් එකක්වත් ඔයාව හොයාගෙන ඉන්නේ නැහැ. ඔයා කවදා හරි උත්සාහ කරලා තියෙනවද නොපෙනී ඉන්න? දවසක් දෙක කාටවත්ම මැසේජ් නොකර, කාටවත්ම කෝල් නොකර, සෝෂල් මීඩියා වලින් අයින් වෙලා ඉන්න. එතකොට ඔයාට පුදුම හිතෙයි. ඔයා පස්සෙන් ආපු, ඔයාට මැසේජ් කරපු හුඟක් අය ඔයාව අමතක කරලා දාන්න යන්නේ හරිම කෙටි කාලයයි. ඒත් අන්නේ නිහඬතාවයේ ඇස්සේ කොමේ මිනිස්සයා කියලා හොයලා බලන ඔයාට කෝල් එකක් කරන් මොකද උනේ කියලා අහන ඒ අතලොස්සක් මිනිස්සු ඉන්නව නේද? අන්න ඒ අය තමයි ඔයාගේ ජීවිතයේ සැබෑ රත්තරන් මිනිස්සු. නිහඬතාවය කියන්නේ පිරිසිදු කරන පෙරණයක් වගේ. ඒකින් බොරු මිනිස්සු හලලා ඇත්ත මිනිස්සු විතරක් ඉතිරි කරනවා. අපි හුඟක් වෙලාවට අපේ කාලය, අපේ ශක්තිය වැය කරන්නේ අපිට ආදරේ නැති මිනිස්සුන්ව සතුටු කරන්නයි. අපි ඒ අය වෙනුවෙන් රෑ එළි වෙනකන් අවදි වෙලා ඉන්නෝ, ඒ අයගේ ප්‍රශ්නවලට උදව් කරනෝ. හැබැයි හිතන්න, ඔයාට ප්‍රශ්නයක් වුණු දවසක ඒ අය ඔයා වෙනුවෙන් විනාඩියක් වැය කරයිද? අපි අපේ ඇත්තම මිනිස්සුන්ව, ඒ කියන්නේ අපේ අම්මාව, තාත්තාව, සහෝදරයෝ, එහෙමත් නැත්නම් අපේ දුකේදී ළඟ හිටපු ඒ එකම එක යාළුවාව අමතක කරනවා අර ලෝකෙට පේන්නේ ඉන්න යාළුවෝ නිසා. ඔයා නිහඬ වුණොත් මුලින්ම කලබල වෙන්නේ ඔයා නොසලකා හැරපු ඒ ආදරණීය මිනිස්සු ටිකයි. අද ඉඳන්වත් ඒ අයට වැඩිපුර කාලය දෙන්න. සමහර වෙලාවට තනි වෙලා ඉන්න එක නරක නැහැ. ඒකින් ඔයාට ඔයාවම හමු වෙනවා. ඔයා අද දුවන මේ හතිවැටෙන තරංගයේ අවසානය මොකක්ද? අන්තිමට ඔයාට ඉතිරි වෙන්නේ ඔයා ගොඩනගාගත්ත සැබෑ බැඳීම් විතරයි. අද ඉඳන් තීරණය කරන්න. හැමෝවම සතුටු කරන්න යන එක නතර කරන්න. හැමෝටම හොඳ වෙන්න යන එක නතර කරන්න. ඔයාගේ නිහඬතාවයේ තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට ඔයාගේ වචන වලින් වැඩක් නැහැ. ඔයාගේ වචනයක් නැතිවත් ඔයාගේ හදවතේ ගැස්ම අඳුරන මිනිස්සු වෙනුවෙන් ජීවත් වෙන්න. යාළුවනේ, ජීවිතය කියන්නේ හරිම කෙටි දෙයක්. අපි අද ඉන්නවා, හෙට නැහැ. ඔයා මේ ලෝකෙන් යන දවසක ඔයාගේ බැංකු account එකේ තියෙන සල්ලිවත්, ඔයා පාවිච්චි කරපු ෆෝන් එකවත් ඔයාව හොයන්නේ නැහැ. ඔයාව හොයන්නේ ඔයා ආදරය කරපු, ඔයා වෙනුවෙන් ඇත්තටම හිටපු ඒ අතලොස්සක් මිනිස්සු විතරයි. ඔයාටත් ඉන්නව නේද? ඔයා නිහඬ වුණොත් මුළු ලෝකෙම පෙරලලා හරි ඔයාව හොයාගන්න එකම එක හදවතක් හරි. අන්න ඒ හදවතට අදම ආදරේ කියලා කියන්න. මේ වීඩියෝ එක බලලා ඉවර වුණු ගමන් ඒ පුද්ගලයාට කෝල් එකක් ගන්න. මේ සංවේදී පණිවිඩය තව කෙනෙක්ට තමන්ගේ ජීවිතය ගැන හිතන්න ෂෙයාර් කරන්න. අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමෝටම ආදරණීය අර්ථවත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.